හයි කොහොමද ඔයාලට මට මාර ප්‍රශ්නයක් නේ දැන් වෙලා තියෙන්නේ දෙයනේ ගොඩක් අය දැන් වඩලප්පම් බිස්නස් කරනවා ඒ හැමෝම මගෙන් අහන්නේ කල් තියාගන්න මම මොනවද දාන්නේ කියලා අනේ මං එහෙම කිසි දෙයක් කල් තියාගන්න කියලා දාන්නේ එන්නක පෙන්නන්න මම මොනවද දාන්නේ කියලා සාදික්කා කරාඹුනේටි එනසල් කුරුඳු පුතු මෙන්න මෙව තමයි මම දාන්නේ මං කිසිම රසකාරකයක් කල් තියාගන්න කියලා දාන්නේ ඔන්න ඔයාලා අද මේ වීඩියෝ එකෙන් අනිවාර්යෙන් බලන්න ඕනේ ආයි නම් මං කියලා දෙන්නේ නෑ හොඳේ රසකාරක භාවිතා කරනවා කියන්නේ විසක් ඇයි අපි කෑමකට විසක් දාලා මිනිස්සෙක්ට කන්න දෙන්නේ ඇයි අපි මේ කෑම එකක් කන්න දීලා රසයි කියලා අහගන්න හදන්නේ බිස්නස් එකක් කරනවා තමයි හැබැයි එහෙම කියලා වසක් කවලා ඒ බිස්නස් එක කවදාවත් රඳා පවත්වා ගන්න බෑ මං නම් ඇත්තටම ඒකට එකඟ නෑ මං කිසිම දවසක කිසිම කෑමකට වස විස නම් එඩ් කරන්නේ නෑ හැබැයි මට බයින්න එපා අර බිත්තර වලට පිළිහිටි ගඳ යන්න මං චුට්ටක් වැනිලා නම් දානවා හැබැයි එහෙම ගොඩක් කියලා දාන්නේ නෑ ටිකයි දාන්නේ මොකද වැනිලා දැම්මේ නැත්නම් අර බිත්තර වල තියෙන පිළිහිටි ගඳ නැති වෙන්නේ තින්දා අනිත් එක තමයි මේ වගේ හකුරු එකටම එනසල් කරාඹුනේටි සාදික බ්ලෙන්ඩ් කරගත්තේව දැම්මහම ඒකට අමුතු සුවඳක් එනවා. ඒ වගේම අමුතු රසක් එනවා. ඒකනේ මගේ වඩලප්පම හැමෝම රසයි කියන්නේ. ඔයාලට පේනව නේද මම මේ කරන දේ? හොඳටම හකුරු එක හැඳි ගන්නවා. පේනවනේ? එහෙම හැඳි ගන්න අර හකුරු කැටගතිය නැති වෙනවා. ඊට පස්සේ තමයි මම මේකට පොල් කිරි ආරාමයව ඇඩ් කරන්නේ. ඔන්න බලන්නකො පොල් කිරි දානකොට මම කොච්චර පරිස්සම්ද කියලා. ඔයාලා දැක්කද පොල් කිරි දාදර බුබුලු ගතිය එනවා. සමහරක් වෙලාවට ওই පැණියේ පොල් රස්නේ වැඩි වුණාම ඇඟටත් එනවා. ඒ හින්දා ඔයාලා අනේ මොන දේ කරත් පරිස්සමෙන්. මොකද අපි මේ ඔට්ටු වෙන්නේ ගින්දරත් එක්කනේ. හොඳද? ඔන්න පොල් කිරි දාලා ඉවරලා මං හොඳට ඒකත් අර පොල් කිරි එක නටනකම් හොඳට හැඳි ගන්නවා. ඇයි එතකොට මං කිරි එක පොල් කිරි කියන්නේ උණුනාම උඩට එන ගතිය වැඩිනේ. හැබැයි පොල් කිරි දානවා නම් ඔයාලා දාන්න ඕනේ මිටි කිරි විතරයි. මොකද දිය කිරි දාපුවාම වටලප්පම රස නැහැ. එතකොට අර වටලප්පම පුඩින් වගේ වෙනවා. එහෙම වුණාම වටලප්පමක් නෙමෙයි පුඩිමක් එක වෙන්නේ. හොඳේ ඒ හින්දා ඔයාලා බිත්තර ප්‍රමාණයට ඕනම බිත්තර ප්‍රමාණයක් ඔයාලා ගන්නවා නම් දාන්න ඕන පොල් කිරි ප්‍රමාණය අඩුවෙන් දාන්න. එතකොට තමයි වඩලප්පම රස සහ වඩලප්පමේ හිල් ප්‍රමාණය වැඩි වෙන්නේ. මේක බලාගෙන ඉන්නකෝ. අද නම් මං කියලා දෙනවා අකුරක් නෑද? හැබැයි ආයෙ නම් කියලා දෙන්නේ නෑ. ඔන්න බලන්නකෝ. මම දාන්නේ වැනිලා එසන්ස් ටිකයි. මොකද අර බිත්තර වල පිළිහිඩි ගඳ යන්න. ඒ දාලා හැබැයි මම හොඳට බ්ලෙන්ඩ් කරනවා බිත්තර එක. නැත්තම් හොඳට බ්ලෙන්ඩ් කරේ නැත්තම් වටලප්පම පිපෙන්නේ නෑ. හැම එකක් ගානෙම මං කෙරලා තමයි දාන්නේ. ඕනම කිලෝ එකේ හරි වේවා 500 හරි වේවා මං කිරලා තමයි දෙන්නේ. මොකද සමහරක් කට්ටිය බොක්ස් එකට අඩුවෙන් දාලා වැඩිපුර සල්ලි ගන්න අයත් ඉන්නවා. හැබැයි මම එහෙම නෑ. කරන ජොබ් එක හරියට පිළිවෙලට කරන කෙනෙක්. ඒක තමයි උඩ ඉන්න දෙයියොත් මට ආශිර්වාද කරලා හැමදේම සාර්ථක වෙන්නේ. අපි මේ හැමදේම කරන්නේ ජීවත් වෙන්න. අපේ හීන වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන්. ඉතින් අපි මේ දේවල් කරනවා නම් හරි ලස්සනට පිළිවෙලට කරොත් අපට වරදින්නේ නෑ ලස්සන ළමිය. මේ බලන්නකෝ මං අද මගේ ඕඩර්ස් ටික යන විදිය. තම්බනකොට තම්බලා ඉවර වෙනකොට මට අමතක වුණා වීඩියෝ එක කරගන්න. ඒ හින්දා එතකොට කප් හිටම් වහලා ඉවර. ඒකට කමන්නේ. ඔයාලා දැන් දන්නවනේ මං කොහොමද වටලප්පම් හදන්නේ කියලා. ඔන්න ආයෙන රසකාරක දානවද කියලා අහන්න එපා. මං ඒව දාන්නේ. එහෙනම් ඉතින් අද දවසේ ඉවරයි. ගිහින් එන්නම්. ආදරේ. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා.